ඒ වීවර්ස් ඉතින් ඔයාලා කොහමද? ඉතින් ඔයාලත් වෙලා ඉන්නේ නෙසර්බෝ ගේන නරක CS එකේ එපිසෝඩ් එක සම්මා බලන්න විතරයි. ඉතින් අනිත් වීඩියෝ මේ channel එකේ දානවා. හින්දා channel එකට set වෙලා ඉන්න. එහෙනම් වීවර්ස් අද අපි වැඩි කතාවක් නැතුව යන්නේ නෙසර්බෝ ගෙනාපු සුපිරිම වීඩියෝ එක බලන්න. අද එපිසෝඩ් එක පටන් ගන්න අපිට පෙන්නන්නේ අපේ ශිකමරු කෑ ගහලා කියනවා ඔයක කොලයක් වන්නම් බිමට වැටෙන්න දෙන්න එපා. ඔය මිනිස්සු දැනගත්තොත් නම් ඉවරයි කියලා. ඉතින් අපේ නරටෝ කදලා ඉතින් මේ ඔක්කොම කොලේ ගානේ අල්ලනවා. ඉතින් අපේ ශිකමරු ජෝජි පුළුවන් විදියට මේ කොලේ ඉතින් ඔක්කොම එකතු කරනවා. ඉතින් අපේ නරුටෝලා ඉතින් මෙහෙම එකතු කරන අතරේ සීන් එක කට් කරලා ඉතින් අපිට පෙන්නනවා. ඔයාගේ කාර්යාලයේ ඉන්න සුසුවි කෑ ගහන ඇවිල්ලා කියන්නේ අපේ ලීෆ් විලේජර් ලොකු කරදරයක් ඉක්මනට මොන හරි කරන්න කියලා. ඉතින් දැන් මේ හැම කොලයකම තියෙන්නේ ලීෆ් විලේජර් යන ලොකුම ඉතින් අවදානමක්. ඉතින් දැන් සුනාඩේ කෑ ගහලා ඉතින් කියන්නේ ඔක්කොම ජෙනිලා සෙට් එක ඉක්මනට ලීෆ් විලේජර් ඉතින් කැදවන්න කියලා. ඉතින් දැන් අපේ සුනාඩේට පාටම ඉතින් දැන් කේන්ති ගිහිල්ලා ඉන්නේ. දැන් සුනාඩේ එකපාරයි බිච්චියට ගහන්නේ මුළු ලීෆ් විලේජ් එකම ඉතින් දෙදරනවා. ඉතින් මෙතනට ඉතින් එනවා අපේ සකුරා. දැන් සකුරා ඇවිල්ලා කියන්නේ අර මැනිච්ච බොඩි එක අර පුද්ගලයාගේ නෙමෙයි ඒක අනුප සමාජිකයෙක් කියලා. ඉතින් දැන් සීන් එක කට් කරලා අපිට පෙන්නන්නේ නරුටෝලාව. දැන් නරුටෝලා දැනගෙන අර බොඩි එක අනුප සමාජිකයෙක් කියලා. ඉතින් දැන් සෙට් එකම ලොකු මීටිමක් තියලා කතා කරන්නේ අපි දැන් මොකද කරන්න කියලා. ඉතින් දැන් ආයෙම සැරයක් අපිට පේනවා සුනාඩේව. ඉතින් දැන් අපේ සිසිත් බය වෙලා ඉන්නේ සුනාඩේට මේ දැන් ඉතින් කේන්ති ගිහලා ඉන්නවත් දැකලා. ඉතින් දැන් අපේ නෙජීල ඇතුළු ටීම් එක අර සමාජිකයෙන් මැරිච්ච තැනට ඉතින් දැන් ගිහිලා තමයි ඉන්නේ. ඉතින් දැන් නෙජී හොයා ගන්නවා මෙතන ගුහාවක් තියෙනවා කියලා. ඉතින් දැන් ලී එතන තිබ්බ ඉතින් කොටෙත් අයින් කරනවා. දැන් එතකොට තමයි ඉතින් මෙයාට වැඩේ මීටර වෙන්නේ. මේකෙන් තමයි අර මනුස්සයා ඉතින් මෙතනින් පැල්ලා ගිහිලා තියෙන්නේ කියලා. දැන් ඉතින් මේක දැකලා ටෙන්ටෙන්ට අන්දම් කුන්න සලවන්දනම් තමයි ඉතින් දැන් සෙට් එක හදන්නේ අපේ කිබාගේ පුංචි බලු පැටියාව මෙන්න මේ ගුහාව ඇතුලේ ඉතින් යවන්න තමයි ඉතින් දැන් සීන් එක කට් කරලා අපිට පෙන්නන්නේ ආගේ කාර්යාලය තමයි ඉතින් දැන් ශිකමරු කියන්නේ යකමරුගේ මාර්ගයෙන් විත් ඔක්කොම සිද්ධි හොයාගත්තා කියලා. ඉතින් දැන් තවදුරටත් ඉතින් ශිකමරු කියන්නේ සුනාඩේවා මරි ඉස්සෙල්ලා අරකට අවසර දුන්නා නම් එහෙම මෙච්චර කලබගෑනියක් කියන්නේ නෑනේ කියලා. ඉතින් ඉස්සෙල්ලා එපිසෝඩ් එකේ අපේ ශිකමරු ඉල්ලුවා අර ඩෙඩ් බොඩි එක බලන්න ඕනි කියලා. ඉතින් ඒකට තමයි අපේ සුනාඩේ අවසරය දුන්නේ නැත්තේ. ඉතින් ඒ හින්දා තමයි අපේ දැන් ශිකමරුට පාටම දැන් කේන්ති ගිහලා ඉන්නේ. දැන් ඉතින් මෙහෙම දෙන්න ගැස් දෙක දිහා පාට කේන්තිින් දැන් බලාගෙන තමයි අපිට පෙන්නන්නේ. ඉතින් දැන් මෙහෙම කොනා විලේජ් එක අලුවලා යන්න ඕනේ නම් මොකක් හරි පේපර් බෝම්බ වගේ දෙයක් තියෙන්න ඕනේ. දැන් ඉතින් සෙට් එකම යන්නේ මේ පේපර් බෝම්බ ටික සෙට් වෙලා ඉතින් හොයන්න තමයි ඉතින් ඒ වෙලාවෙම කට්ටිය ඉතින් බෙදිලා යනවා. ඉතින් අපේ හිනාට බය ගන්නලින් බලන්නේ පේපර් බෝම්බ වගේ දෙයක් ඉතින් තියනවාද කියලා. ඉතින් ඒ වගේ කිසිම දෙයක් ඉතින් අපේ හිනාටට ඉතින් හම්බෙන්නේ නැහැ. ඉතින් දැන් අපේ නෙජිත් බය ගන්නලින් බලනවා පේපර් බෝම්බ වගේ දෙයක් තියනවාද කියලා. ඒ වුණත් ඉතින් අපේ නෙජීටත් ඉතින් කිසිම දෙයක් හම්බෙන්නේ නැහැ. දැන් මේ දෙන්න එහෙම කතා වෙයි ඉතින් මෙතන ඉතින් එකල මේ කොල්ලෙක් ඉතින් දෝගන යනවා. ඉතින් බලද්දි වෙන මොකවත් නෙමෙයි අපේ නරුටෝ චෝජි පොදුමතින් දේශනයක් දෙනවා මේ කොල්ල සෙට් එකට. ඉතින් අපේ කොල්ල සෙට් එක අපේ නරුටෝ බයිද්දි චෝජි හොඳටම තරහ ගිහලා චෝජි මුළු එකම ලොක් කරගන්නවා. ඒත් එක්කම ඊට ඔක්කොම එකල මේ කොල්ල සෙට් එකම ඉතින් එළියට යනවා. ඉතින් දැන් මේක අපේ ලී කෙනෙක් ඉතින් දැන් දකිනවා. ඉතින් අපේ නරුටෝ කෑ ගහලා කියන්නේ ඉතින් කරන්නව නැද්ද ගිහිලා ට්‍රේනින් කරන්න කියලා. ඉතින් දැන් ලී මෙතනට ඇවිල්ලා කියන්නේ ඇකඩමි කොල්ල සෙට් එකක් ඉතින් එළියට ගියාම දැක්කා කියලා. ඉතින් දැන් අපේ නරුටෝයි චෝජි ලී දැන් යන්නේ ඇකඩමි කොල්ල සෙට් එක කොහෙද කියලා ඉතින් බලන්න. ඉතින් මේලා වෙන කොහෙවත් නෙමෙයි කියලා තියෙන්නේ ට්‍රේනින් කරන තැනට. ඉතින් දැන් මේක බලන්න ඉද්දි අපේ නරුටෝලා ඉතින් මතක් වෙනවා අපේ ඉතින් පොඩි කාලේ මෙහෙම මෙතන ඉතින් පුහුණු වීම කරා නේද කියලා. ඉතින් අපේ ලී කෑ ගහලා ඉතින් කියන්නේ ඔයාලට ඉතින් හරියට ඕකටවත් ගහ ගන්න බැයිද කියලා. ඉතින් අපේ ලී කියනවා ඉතින් දැන් චෝජි බලලා මොකක්ද යකෝ මේ මුට උනේ කියලා. දැන් ඉතින් අපේ නරුටෝලා ඉතින් බලලා මොකද මුන්ට මේ ගහන්න බැරි උනේ කියලා. ඒත් එම කුණායි පීයක් ඉතින් අපේ නරුටෝ ඉතින් ඇගෙත් වදිනවා. දැන් තුන්දෙනාම හිතනවා අපි දැන් මෙතන හිටියේ ඇති. දැන් අපි අපේ වැඩක් බලා ගන්න ඕනි කියලා. ඉතින් දැන් තුන්දෙනාම ඉතින් මෙතන යනවා තමයි අපිට බලන්න පුළුවන් වෙන්නේ.
ඉතින් අපේ නෙජි ආයතරයක් ඉතින් බයික් ගන්නලින් බලනවා පේපර් බෝම්බ් තියනවාද කියලා. ඉතින් ඒ වෙලාවේ තමයි ඉතින් නෙජි දකින්නේ පේපර් බෝම්බයක් ඉතින් තියෙනවා. ඉතින් දැන් මේක දිහා අපේ කිබයි නෙජි ඉතින් කතා වෙද්දි දැන් ඉතින් සීන් එකක් කළා අපිට පෙන්නන්නේ නරුටෝලාව හිනාට කියනවා මම ඇකඩමි කොල්ලෝ ගිය තැන ඉතින් හොයාගත්තා කියලා. ඉතින් අපේ හිනාට ගොතක ගහයි ඉතින් අපේ නාටට දෙයක් කියන්න යනවා. ඉතින් ඒ වෙලාව අපේ නාටෝ දකිනවා නෙජිලා ඉන්න තැන. එහෙනම් අපේ නාටෝ කියනවා නෙජිලා නේද අනේ හිනාට මං හොයාගත්තා පොඩ්ඩක් එන්නම් කියලා. ඉතින් අපේ නාටෝ නෙජිලා ඉතින් ඉන්න තැනට යනවා. දැන් නෙජි බලනවා කොහෙද මේ පේපර් බෝම්බ් සෙට් එක වැටලා තියෙන්නේ කියලා. ඉතින් එතකොට තමයි නෙජිට මීටර වෙන්නේ මේ පේපර් බෝම්බ් සෙට් එකේ තියෙන්නේ ඇකඩමි කොල්ලෝ ට්‍රේනින් වෙන තැන කියලා. ඉතින් මේක අපේ නාටෝට ඉතින් දැන් කියනවා. ඉතින් දැන් නාටෝ මේක අහලා අඳන් මන්දන් කුන්දා සලමන්දනා ඉතින් වෙනවා. ඉතින් බැරි වෙලාවක් හරි අර කුණායි පෙයියා හරියට මේ ඊගොටේ මැදට වැදුනොත් එහෙම මේ මුළු කොනහ විලේජ් එකම අලු වෙලා ඉතින් යනවා. ඉතින් දැන් මේම කොල්ලෝ සෙට් එකම අර කොටේට ඉතින් මෙහෙම ගහලා ඉද්දි දක්වත් ඉතින් වැදෙන්නේ නැහැ. ඉතින් අපේ ලීඩ් කමොන් ඕක ඉක්මනට ගහන්න කියලා ඉතින් කියනවා. ඉතින් අර තට්ට කොල්ලත් හරි හිටපල්ලා හොඳ වැඩක් කරන්නම් කියලා ඉතින් සුපිරිම වේගකින් උනායි පෙහියක් ඉතින් ගහනවා. ඉතින් ඒක කොහොමද ඉතින් වැදෙනවා. ඒ වුණත් ඉතින් වාසනාව කියන්නේ ඒක හරියටම ඉතින් එතන වැදෙන්නේ නැහැ. ඉතින් දැන් අපේ නෙජිලා පාට ස්පීඩ් එකේ යනවා ට්‍රේනින් කරන ඉතින් තැනට. ඉතින් දැන් අනිත් කොල්ලා ඉතින් සූදානම් වෙන්නේ කොහොම හරි අර ලී කොටේට ඉතින් ගහන්න. ඉතින් දැන් අර කොල්ලා සුපිරිම හයිය කුණායි පෙහියක් ඉතින් එතනට එවනවා. දැන් නෙජි කෑ ගහලා කියන්නේ ඕක නවත්තන්න කියලා. ඉතින් අපිට පෙන්නන්නේ සකුරවයි හිනාටවයි. ඉතින් සකුරවයි හිනාටයි ඉතින් බලන් ඉන්නේ කොහොම මේ ඇතුළට ගිය ටෙන්ටෙන් තාමත් නෑනේ කියලා. ඉතින් ටෙන්ටෙන් ආයුධයක් කරනවිලා කියන්නේ මේක හොඳයි නේද මට සටන් කරන්න කියලා. ඉතින් දැන් බලද්දි අපේ රොක්ලි කොහමද ඉතින් අර කුණායි පිය නවත්තලා ඉතින් කිබා කියන්නේ පොඩි කොල්ල සෙට් එකක් ඉඳලා තා පොඩ්ඩේ මුළු ලීෆ් විලේජ් එක විදිහ අලු වෙනවා කියලා. දැන් ඉතින් සෙට් එක මෙතන කල්පනා කරන්නේ අපි කොහොමද මේ පේපර් බෝම්බ් එක මෙතනින් ඉවත් කරලා දාන්නේ කියලා. ඉතින් මේ සෙට් එක මේ ගැන කල්පනා කර ඉද්දි අපේ ඉනෝට නම් සුපිරිම අදහසක් එනවා. ඉනෝ කියනවා අපි මේක සෙට්ලා තියෙන වයර් එක කපලා දාමු කියලා. ඉතින් සෙට් එකම කියනවා හරි ඒක නම් සුපිරි අදහසක් කියලා. ඉතින් අපේ නෙජි බලලා මේක සාන්නම කොහෙට සෙට්ලා තියෙන්නේ කියලා. ඉතින් නෙජි මේ බයික් ගන්න මේක බලද්දි නෙජි බලා ගන්න පුළුවන් වෙනවා. මේක තමයි ඈතට ඉතින් සෙට්ලා තියෙනවා. ඉතින් නෙජි හිනාටයි දුවලා ගිහිල්ලා බලන්නේ මේ කොහෙටද අවසන් සෙට්ලා තියෙන්නේ කියලා. ඉතින් ඒ දෙන්නා ලොකු කුණලකට ගිහිල්ලා බලනවා මේ කොහෙද තියෙන්නේ කියලා. ඉතින් එතකොටම තමයි සෙට් එකම ඉතින් කන්ෆියුස් වෙන්නේ. ඒ මොකද කිව්වොත් එහෙම මේක සෙට්ලා තියෙන්නේ මුළු කොනහ විලේජ් එකටමයි. ඉතින් කොනහ විලේජ් එකේ හැම ගෙදරක් ගාවටම ඉතින් මේ එක ගානේ පේපර් බෝම්බ් ඉතින් සෙට්ලා තියෙනවා. ඉතින් දැන් නරට කෑ ගහලා ඉතින් අහන්නේ මොකද උඩ තාත්තේ කියලා. ඉතින් නෙජි කෑ ගහලා ඉතින් කියන්නේ හරි නරටෝ මේ මුළු කොනහ විලේජ් එකම ඉවරයි තමයි කියලා. නෙජි ඉතින් දැන් කියනවා එහෙනම් වීවර්ස් අදට කතාව ඉවර නැතර එහෙනම් අපි අලුත් කතාවෙන් හමු වෙමු. මේ නෙසර් බ්‍රෝ